Good morning. ඈත කඳු නිම්නයක් තියෙනවා. විදුරු තලාගල සමනල බෑන සමනල කඳු ගොඩක් ලස්සන ගන්නවා ශ්‍රී ලංකාව. විදුරු තලාගල අපිට පිටිපස්සේ ඔහිය තියෙනවා ඊට පිටිපස්සේ. කිරිකල් පොත්ත කන්ද. මම දැන් කිරිකල් පොත්ත කන්ද දෙකින් ගිහිල්ලා හෝටන් තැන්න යනවා. සුබුදාසනක් බලන්න. Good morning. Good morning. ඔන්න තියෙනවා මෙතන ඔහිය බෝඩ් එක. හරි ඔහිය බෝඩ් එක තියෙනවා. මම ආවා බර්ලන්දෙන් ඔහියට. ඔහියෙන් යනවා හෝටල් ගන්න අර නෝරේදී. ඉතින් බලමු අක්ක සීතක් තියෙන මේක. මෙතන තියෙන ඔහි ස්ටේෂන් එක. මම විදියට නම් මෙතන මේ තාම ට්‍රේන් දුවන්නේ මුදල්ල අබේවල විතරයි. තව අවුරුද්දක්වත් යයිලු කොළඹ මුදල්ල ට්‍රේන් එක දුවන්නේ. දිට්ටවලින් පස්සේ. එනෝනේ. මේ කනවා රොටියක්. මිනිස්සුයි රොටි කාම බලමු. සීතලයි. Good morning. මම ආවේ අපි මෙතන යකාවේ පරිපල දෙකේ මේ පාර තමයි ආවේ. මෙහෙට ඔහියට මෙහෙට හොටක් තන්නට. දැන් හොටක් තන්න පැත්තට යන්න දන්නේ. මට්ට මීදුමක් තියෙන හොටක් තන්න පිට වෙනවනේ. මාව වහකට මීදුම වෙනවා. යමුනේ ඉස්සරහට හොටක් තන්න බලාගෙන. පේනවනේ දාරාරි මීදුම. මීදුමක් ගලාගෙන යනවා මේ පැත්තට. කොහෙන්ද? යකාවේ පරිපල දෙකේ යන මීදුම් පාර මෙහෙට කෙලින්ම අර ගස් කොළන් වහගෙන තියෙන්නේ මේ. ඔතන. දැන් ඉන්න තොටුපළ කන්ද රක්ෂිතේ වචන කියවෙන්නේ නැහැ සීතලට. මට්ට සීතලක් තියෙන්නේ. ඔය ඉතින් යන්න දෙන පාර පේනවනේ. අර හරි කෙලින්ම වහගත්ත මීදුම අර මාරයි සි. මට යන්න දෙන මම පාර වෙන්නන්නද? ඔය දිනේ පාර. එනවනේ මෙහෙ වහගත්ත මීදුම. මෙතන හුලං කපෝලක් තියෙන්නේ. මේ මාර විදිහට හුලං ගන්න ඔය. ඔය පේනවනේ. කෙලින් මීදුම වහගත්තා. ඉංග්‍රීසා හැදලා තියෙන සීතලට. මාරුයි. හොටන් දැන් නැත්තම් මහයිය දැන්. ඔන්න දෙනවා හොටන් දැන් බෝට් එක. මාර හුලඟක් තියෙන්නේ. මෙහෙන් මීදුම එනවා මාර විදියට. පේනවත් නැහැ පාරවත්. මෙලෝ දෙයක් පේන්නේ. ඉස්සරහට කට්ටිය පේන්නේ නැහැ. මෙහෙන් කවුරුත් පේන්නේ නැහැ. මට්ට මීදුමක් තියෙන්නේ. මේ දෙන හොටන් දැන් බෝට් එක. අපි යන ඉන්නේ හොටන් තැන්නේ. යමු ඉස්සරහට. හොටන් තැන්නට. හොටන් තැන්න රක්ෂිතේ ඉන්නේ. මේ යන දෙන පාද. අපිට වැඩි උදේ පාද නිසා වෙන්න ඕනේ. කැමරාව යොල්නදී සීතලට. යමු. සමහර විට අපේ වාසනාවදී පොත් කතකර කොටියක් බලා ගන්න පුළුවන් වෙයි. පේනවනේ තර ගස් ටික. මොනතරම් මීදුමක් තියෙනවද? මාරයි. එතන බලාකුළු වනාන්තර කියලා. එතන බලාකුළු වනාන්තර තමයි. හොටන් දැන් මුකුත් ගත්තේ නැහැ. ගන්න බෑ මොකද ගම මීදුමක් තියෙන්නේ ඔය. මම ඉන්නේ කොහෙද කියලා මට හොයා ගන්න. මේකට පාර. අට්ට අමාරුයි. අත් දෙක දරනවා. මොන්න කියලා සීතල දේවර නැහැ. අට්ටිය වගේ යන්නේ. ඔය ගත්ත පටන් ගත්තා. මම දැන් යනවා පට්ටිය වල දක්වා. පට්ට සීතලයි මීදුම කියන්නේ. අත මාර මීදුමක් තියෙනවා. පල්ලම් බයිනා තොටුපළ කන්දේ පල්ලයට. කොට තන්නේ මුකුත් වෙන්නන්න බෑ. මාර මීදුමක් තියෙන මට මීටර් 20ක්වත් ඉස්සරහ පේන්නේ නැහැ. අලුත් පේනවනේ මීදුම. අපි යමු ඉස්සරහට. මම කතා කරන්න තා ඉස්සරහට. හම්බුවක් නැහැ.
මෙන්න තියෙනවා පුංචි නවසීලන්තය. අපේ වෙල පාම් එක. පේනවනේ මීදුම් පාර තියෙන මෙහෙටත් මාර විදියට. ඒ පැත්තේ වදින තුන බලමු ඉස්සරහා හිටියොත් මම පෙන්නන්න හරක්. අපි යමු මෙතන ඉස්සරහට මොකද ඉන්න අමාරු වෙතන මීදුම් බානවා. මොකද? කන්දල ජලාශය. ජලාශයක්. වතුර පට්ට සීතලකනේ. මේ පැත්තෙන් මෙතන වාහන දාන තැන තියෙනවා. අතන ආර්මික වාක්කරේ පෝස්ට් එකක් තියෙනවද? හරි. අපි යමු. තව යන්නත් තියෙනවා. මම තවත් ලස්සන පාරක් දිගේ ගෙදර යන ගම. මම හිතන්නේ පිපිලියාමාන විතර මේ කන්ද තියෙන්නේ. නානොය 69 එකත් ලස්සන පාරක්. මේ පාරේ අපි යමු. සාන්ත ක්ලයාර ඩෙවොන් ඒ දියල් දෙකත් බලාගෙන ඉස්සරහට ගිහලා බලමු. නේද? මෑත තේවතු තියෙන්නේ. ගහෙන් ඈ පැත්තේ අර පැත්තේ ඈතරනකම් තේවතු. මම දැන් ඉන්නවා නානොය පාස් කරා හැමතැනම දේවල් වස්සන අපිට කඩු කරා අර පැත්තේ මීදුම් බාලා මම ඉස්සරහට යන්න තියෙනවා මගේ ඉස්සරහෙන් සාන්ති ක්ලයාර දියල් වතුර අඩු එක්තරා වතුර නැහැ මම හිතන්නේ වැස්සේ තමයි වතුර තියෙන්නේ කුමාවේ විහාර තියෙන නිසා වතුර අඩු වෙලා තියෙන්නේ නැත්තම් ඕක පුල් වතුර එනවා මම ලොකුවට වතුර ගන්නවා ඒ පාඩේ ගන්නවා දැක්කා පැත්තකින් තව දියල්ලා තවත් දියල කීපයක් ගන්නවා වතුර පිරලා උඩි පොන කොහොමද අස්සනක් ඇද්දන්නේ ඇත කඳු කරේ බලන්න නෝරලි පැත්ත මීදුම වහගෙන තියෙනවා වෙලි හොල්ල යත්තේ වගේ තමයි
ඒ පැත්ත අපි යන පැත්ත. ඔන්න අය අවසාන වතාවට සාන්ත ක්ලෑර් දියා. ඔන්න ඩෙවොන් දියා. මේක නම් හොඳට වතුර තියෙනවා. තේරෙනවනේ වතුර ටික. අපිට අතෙන් යන්න පුළුවන් මේ පාරයි ගිහලා බලමු. මොකද වහිනා ෆෝන් එකක් අතට ගන්න බෑ. සුන්දර ඩෙවොන් නැල්ල. අයිබෝවන් මම ඉන්නවා වතවල. වහිනවා කියන්නේ හතරම වහිනවා. පේනවනේ කන්ද. ආකල පිට 100ක් නම් ගෙදර යන්න මට. අයිබෝවන්. පුලියෙන් නතරනේ. මම කරගෙන මේ tour එක මෙතන නවත්තන්න. අපි තවත් tour එකකට යන්නේ. හ්ම්. ජය